Good morning guys. අවුරුද්දක් වේවා එහෙනම්. බස් එකේ ඇතුළේ හිටපු නිසා රතිඤ්ඤ සද්දෙට තමයි දන්නේ අවුරුද්ද ලැබුවා කියලා. ඊයේ තිබ්බ වෙදා ගන්න රෑ වුණා. හැමම බස් එකේ නිදාගත්තා මං. උදේ 8 වෙදි සිනමන් බීච් ඉන්නෝනේ බේරුවල. හැඩි වෙලා තිබ්බ බස් එක හොඳට සුද්ධ කරවන්න. මොකද ඊ දවසේ හැඩි වෙලා තිබ්බේ හොඳටම අදෝන් ක්ලීන් එකට තියෙනවා. එහෙම දරබඩ ගාලා ලෑස්තිලා අපි දෙන්නම උන් හයිවේ එකට දැම්මා බේරුවල යන්න. මේ ඉන්නේ මම තමයි. කැමරා කොල්ලි ගන්න වැඩි ගණන් ගන්න එපා. හයිවේ එකට දාලා ටයක් වෙලා ඇද්දි ඕන් නිදිමතකුත් ආවා. 100ට විතර ගියේ නෑ මොකද ඩීසල් එකත් ඉදු කරන් හිමින්සර යන්න ඕන නිසා. හිමින් යන්න නිදිමතත් වැඩි. හයිවේ එක යනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙමෙයි. එක දිගට නිකරත් වෙනවා ටක් ගාලා. එහෙම යන ගමන් සර්විස් එරයකටත් දැම්මා. පෙරේතකම වැඩිකමට කිරියෙකුත් බීවා. මේක කොච්චර බීවත් එපා නම් වෙන්නේ නැහැ. ආය නිදිමතක් ආවොත් කඩා ගන්න කියලා ස්පිනේ ගියා. ස්පිනර් වල කැෆේන් වැඩි නිසා නිදිමත කැඩෙනටක් ගාලා. ඕකෙන් දෙකක් බිව්වොත් දවස් දෙකක් වුණත් ඇහැරන් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් බොන්නත් හොඳ නෑ වුණා. අයියට ස්ප්‍රයිට් එකක් උතරන් උන් දැන් බස් එකට ආවම. කූල් තිබ්බේ නැති නිසා බස් එකේ තිබ්බ කූල් බොක්ස් එකට දෙකම දැම්මා මම. ටුවර් එකක් දිනම් මේ කූල් බොක්ස් එක කට කපලා වතුර බෝතල් පුරවනවා මන්නම්. ටුවර් එක ගන්න තියෙන බේරුවෙන් නිසා තාම අපිට වතුර බෝතල් එක දුන්නේ නැහැ. කොහොම හරි අපි උන් සර්විස් ඒරියා එකකිනුත් පිටත් වෙලා බේරුව වලට ආවා. මේ තියෙන අපේ බස් සෙට් එක. කොහොම හරි සීයකට එහා සෙට් එකක් හිටියා. මොකද මේ ඔක්කොම වෙලා තිබි වෙඩින් එකකට. ඉන්දියන් කට්ටියක් ඒ උනාට ඉන්නේ ඇමරිකාවල. සිටිසන්ෂිප් ඇමරිකාවල. එයාලගේ වෙඩින් එක අරන් තිබේ ශ්‍රැංග්‍රීලා කොලම්බෝ වල. ඒ වෙඩින් එකෙන් පස්සේ තමයි අපි කට්ටිය මේ ටුවර් එක ගියේ. කොහොම හරි පැය 4ක් විතර කට්ට කාලා ඔන්න සෙට් එක කතරගම යන්න. අපිට ඉතින් අර වගේ හයියෙන් යන්න බෑනේ. අපි ඉතින් අපේ ගානට ගියා. කොහොම හරි පැය ගානකට පස්සේ කතරගම ආවා. එනකොට නම් ගොඩක් වැස්ස මෙහෙට. බෑගේජ් ටිකයි ගෙස්ලා ටිකයි බස්සලා අපි දැන් ඕන් ඉන්නවා පාක් කරගෙන අනිත් බස් එක ගෙනකම්. මේක කතරගම තියෙන අලුත් හොටෙල් එකක්. KYN රොක් කියලා තමයි එළි තිබ්බේ. මේ හොටෙල් එකට අපි අදම තමයි ආවේ. අද දවස නම් පට්ට මහන්සි. ඊළඟ වීඩියෝ එකේ ඊටු ටික මම ගේන්නම්කෝ.